අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ සාමර ටෙක්නික් YouTube channel එකත් එක්ක. ඔයාලට මම කලින් ගියාපු මෙන්න මේ වීඩියෝ එකේදී මම ගෙනාවේ ඔයාලට WhatsApp එකේ beta version එක ගන්න විදිය. ඉතින් ඔයාලට ඒක බලලා WhatsApp එකේ කොහොමද beta version එක ගන්න කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒකේ කමෙන්ට් එකක් දාලා තිබුණා business එකට WhatsApp business එකට මේක කරන්න බැයිද කියලා. ඉතින් අද කියන්නේ කොහොමද WhatsApp business එකට beta version එක ගන්න කියලා. මම Play Store එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට WhatsApp business කියලා search කරලා එතෙන්ට එනවා. ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ WhatsApp business එක මේ විදිහට තමයි බලා ගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් මේකෙදි ඔයාලට පේනවා WhatsApp business කියලා විතරයි මෙතන තියෙන්නේ. ඉතින් මේකේ beta version එක ගත්තොත් මේක ඉස්සරහින් වරහණක් ඇතුලේ beta කියලා පෙන්නනවා. ඉතින් දැනට මගේ මෙහෙම පෙන්නන්නේ නැහැ. ඉතින් මම මොකද මේ වෙද්දි beta version එක අරන් නැති නිසා. WhatsApp business එකේ beta version එක ගන්න කොහොමද කියලා අපි කතා කරමු. හරි මම මගේ Chrome browser එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට search කරගන්නවා WhatsApp business beta කියලා. search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ result කිහිපයක් බලා ගන්න පුළුවන්. ඒකේ මේ උඩින්ම තියෙන result එක WhatsApp business beta කියලා Google Play කියන එක යටතේ තියෙන මෙන්න මේකට අපි යන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ සයිට් එකට යනවා. ගියාට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කොළ පාටින් ලොකු නෝටිස් එකක් පෙන්නනවා නම් ඔයාලා මෙන්න මේ විදිහට උඩින් පල්ලට ඇදලා මේක රිෆ්‍රෙෂ් කරගන්න. එහෙම කරගත්තට පස්සේ ඔයාලට දැන් මගේ මේ පෙන්නන ඉන්ටර්ෆේස් එක බලා ගන්න හැකියාවක් ලැබෙවි. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දකුණු පැත්තේ යටින් become a tester කියලා තියෙනවා. ඉතින් මම මෙන්න මේක ලබා දෙනවා. හරි ඒක ලබා දුන්නාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් welcome to the testing program කියලා. ඉතින් යාළුවනේ මට පොඩි දෙයක් කියන්න බැරි වුණා. ඒ තමයි යාළුවනේ මෙන්න මෙතෙන්දී මේ beta version එක ගත්තට පස්සේ ඔයාලට තියෙන වැදගත්කම මොකද්ද? ඒක තමයි යාළුවනේ Play Store එකට ගිහිල්ලා WhatsApp business එක update කරත් ඒත් අර අනිත් කෙනාට ලැබිලා තියෙන update එක ඔයාලට ලැබිලා නැත්තම් ඉතින් ඒකට solution එකක් විදිහට මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් අයටත් කලින් ඔයාලට මෙන්න මෙතෙන්දී update එක ගන්න පුළුවන්. ඉතින් WhatsApp business වලින් එයාලා දෙන update check කිරීමක් තමයි කියන්නේ කලින් check කරලා තමයි ඔක්කොමලටම මෙන්න මේ WhatsApp business එකේ update ටික දෙන්නේ. අන්න ඒ හේතුව නිසාවෙන්ම WhatsApp business beta version එක ලබා දීලා තියෙනවා. ඉතින් මේක හැමෝටම දෙන්නේ නැහැ. කැමති අයට ඇවිල්ලා මෙන්න මේක ලබා ගන්න හැකියාවක් තියෙනවා. මම හිතනවා අද මම මේ කියා දුන්න විදිහ ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් අපි Play Store එකට ගිහිල්ලා බලමු මොකක්ද එතන වෙලා තියෙන වෙනස කියලා. මම මේ විදිහට Play Store එක සම්පූර්ණයෙන් close කරලා ආයෙත් open කරගෙන Play Store එකට ඇවිල්ලා WhatsApp business කියලා search කරගත්තා. ඉතින් දැන් බලා ගන්න පුළුවන් කලින් තිබුණේ නැති මෙන්න මේ beta කියන mark එක ඇවිල්ලා තියෙනවා මෙන්න මේ WhatsApp business කියන එක ඉස්සරහට. ඒ කියන්නේ මේ වෙද්දිත් WhatsApp business beta version එක මට ලැබිලා තියෙනවා. ඊට පස්සේ කරන්න ඕනේ ඊට පස්සේ බලන්න ඔයාලට මේ වගේ අප්ඩේට් කියලා එකක් තියෙනවද කියලා. අප්ඩේට් කියලා තියෙනවා නම් ඔයාලා මෙන්න මේ අප්ඩේට් කියන එක ලබා දෙන්න. හරි මේ වෙද්දී මගේ WhatsApp business beta version එක අප්ඩේට් වෙලා තියෙනවා. දැන් මම මෙතනින් මේක ඕපන් කරගන්නවා. ඉතින් ඕපන් කරගත්තට පස්සේ මට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න හැකියාවක් තියෙනවා. මට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි WhatsApp business beta version එකේ පෙන්නන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලගේ WhatsApp business එකේ මේ වගේ පෙන්නනවා ඇති. මේකට අලුතෙන් එන features ඔයාලට අනිත් අයට කලින්ම ලබා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ beta version එක ලබා ගැනීම හේතුවෙන්. ඉතින් මං හිතනවා ඔයාලට මේක ගොඩක් පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. ඉතින් ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ ටික මේ සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරගු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා like එකත් all කරගෙන යන්න. එහෙනම් යාළුවනේ මම අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.